බුදුරජාණන් වහන්සේ මේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට තමයි විශාලා මහනුවරට මේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය උදා වෙලා තිබුණේ. මේ විශාලා මහනුවර කියන මේ නගරය විශාල දුර්භීක්ෂයකට ලක් වුණා. වැසි නැතුව කාලයක් යනකොට පරිසරය තුර තිබිච්ච ගස් කොළන් ඇලවේලි දිය කඩිති මේ සියල්ල වේලිලා යනකොට විශාල නියගයක් දුර්භීක්ෂයක් සමග නොයෙක් ලෙඩ රෝග වේගෙන් වර්ධනය වේගෙන ගියා. වසංගත රෝග වර්ධනය වුණා. ලෙඩ රෝග නිසා එක දවසේ 100 200 300 මේ නගරවාසීන් මරණයට පත්වෙනවා වසංගත රෝගවලින්. මිනිස්සු මැරෙන ප්‍රමාණි වැඩි වෙනකොට එදා අද වගේ මහ පොළොව ඇතුලේ වලවල් හාරලා මේ මිනි වල දැම්මේ නැහැ. සොහොන් පිට්ටනි වලට තැන් තැන් වල මිනි ගිහින් දානකොට මේ මිනි ප්‍රමාණි වැඩි වෙනකොට මැරිච්ච මృత ශරීර වලින් කුණු වෙලා හමන දුර්ගන්ධය මේ නගර පුරා පැතිරිලා ගියා. ඒ තුලින් තව තවත් ලෙඩ රෝග ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මේ මලකුණු වල මේ දුර්ගන්ධය ආග්‍රහණය කරන අමනුෂ්‍යයෝ විශාලා මහනුවරට ඇදිලා ආවා කියනවා. මේ මලකුණු වල තියෙන දුර්ගන්ධය ආග්‍රහණය කරන එදා වේගයෙන් රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය කියන තුන් බිය මේ නගරේ වෙලා ගත්තා. මේකෙන් මිදෙන ක්‍රමයක් ගැන මේ නගර වැසියන් එකතු වෙලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. එදා ඉතුරු වෙලා හිටපු මේ ලිච්ඡවි රාජකුමාරවරු ටික තමන්ගේ රාජකීය තීරණ ගන්න කූටාගාර ශාලාවට රැස් වෙලා මේ අය පොදුවේ විමසන්න පටන් ගත්තා අපි කොහොම හරි මේ නගරයට අත් වෙලා තියෙන මේ අවාසනාවන්ත ඉරණමෙන් මිදෙන ක්‍රමයක් හොයන්න ඕනේ. රජගහ නුවරට පැමිණිලා බිම්බිසාර රජතුමා මුණ ගැහිලා රජතුමාගෙන් අවසර අරගෙන බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරා විශාලා මහනුවර නගරයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා සමගින් වැඩම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එදා වේළුවනාරාමෙන් පිටත් වෙලා මේ මාර්ගය ඔස්සේ ගංගානම් ගඟ දක්වා පැමිණිලා උන්වහන්සේ භික්ෂු සංඝයා සමග ගඟෙන් එතර වෙලා බුදුරජාණන් වහන්සේ මුලින්ම කරේ උන්වහන්සේ දානේ වළඳන පාත්‍ර ධාතුවට මේ ගංගානම් ගඟෙන් පැන් එකක් පෙරාගෙන ආනන්ද හාමුදුරුවන්ගේ අතට දුන්න ආනන්දය මේ පැන් එක බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයෙන් පිරිත් කරලා ඒ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ ගුණෙන් උන්වහන්සේ අධිෂ්ඨානයක් කරා මේ පිරිත් පැන් මේ නගරේ වටා ඉසිනකොට මේ පැන් බින්දු එකක්වත් අපතේ යන්නේ නැතුව බුද්ධ අධිෂ්ඨානයෙන් බුද්ධ බලයෙන් මේ පිරිත් පැන් සුළඟේ හමාගෙන ගිහිල්ලා ඒ රෝගවලින් දුර්භික්ෂවලින් යම් අමනුෂ්‍ය උපද්‍රවයන්ගෙන් රෝගාතුර වෙලා කරදර පීඩාවන්ට පත් වෙලා ඉන්න මේ නගරවාසීන්ගේ ශරීරවල දැවටෙනවා සමගම ඒ අය සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ බලයෙන් අධිෂ්ඨානයක් කරා. මේ අධිෂ්ඨානය කළ ආනන්ද හාමුදුරුවන්ට මේ පිරිත් පැන් පාත්‍රයේ ලබා දුන්න ආනන්දය මේ ලිච්ඡවි රාජකුමාරවරු සමග නගරේ වටා තියෙන ප්‍රාකාර වලලු 3 වටා යමින් මේ නගරයට පිරිත් පැන් ඉහින්න කීවා මල්කිනිත්තකේ. එදා ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා තිබ්බ මේ පිරිත් පැන් පාත්‍රය අරගෙන ලිච්ඡවි රාජකුමාරවරු සමග විශාලා මහනුවර නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ඉස්සා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මේ ගංගානම් ගඟෙන් එතර වෙලා විශාලා මහනුවර දක්වා මේ යොදුන් 2ක ප්‍රමාණයේ බුදුරජාණන් වහන්සේ වැඩම කරමින් නගරේ මේ ප්‍රාකාර වලලු 3න් ඒ නගරයට ඇතුල් වෙන දොරටුව ළඟින් නගරයට බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපතුල තබනවත් සමගම මේ දුර්භික්ෂය නියගේ දුරු වෙලා එකින් එක ප්‍රමාණී වැසි 7ක් ඇදහැළුණා කියලා සඳහන් වෙනවා. මල් වැස්සක්, පිනිවැස්සක්, මුතු වැස්සක් මේ ආකාරයට එකින් එක ප්‍රමාණී වැසි 7ක් ඇදහැළුණා. පින්වතුනි මේකේ ආශ්චර්යය තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා මේ විශාලා මහනුවර නගරයේ මැද තියෙන කූටාගාර ශාලාවට වැඩම කරනකොට මේ ඇදහැලිච්ච මේ මහා වැසි වලින් බුදුරජාණන් වහන්සේවත් භික්ෂු සංඝයාවත් නොතෙමි දෙපසට වැසි ඇදහැළුණා කියලා සඳහන් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩම කරලා
නගරේ මැද තිබිච්ච කූටාගාර ශාලාවේ වැඩ සිටියා. කූටාගාර ශාලාව පිහිටි තැන මේ උතුම් රතන සූත්‍ර දේශනාව දේශනා කරන්න පෙර පළවෙනි ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට මේ විදිහට ආරාධනයක් කරනවා. යානීද භූතානි සමාගතානි බුම්මානිවායා නිවහන් තලික්කේ. මේ අන්තරීක්ෂේ අහසේ රැස්වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට මේ ආරාධනයක් කරනවා. සබ්බේව භූතා සුමනා බවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. මේ රැස්වෙලා ඉන්න සියලු මනුස්්‍යයන් කෙරෙහි මෛත්‍රී සිත ඇතිකරගන්න කෙනවා දෙවියන්. සබ්බේව භූතා සුමනා බවන්තු මේ සියලු සත්වයන් ගැන මෛත්‍රී සිතක් ඇතිකරගන්න කියනවා. තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය. මේ මනුස්ස වර්ගයාට මෛත්‍රී කරන්න කියල දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. දිවාච රත්තෝච හරන්තී බලෙන් තස්මාහිනේ රක්ක තප්පමත්තා. මේ මනුස්්‍යයන් නිතර පින්දහම් කරමින් යහපත් සීලාදී ගුණධර්ම රැස් කර ගනිමින් දෙවියන් සිහිපත් කරලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් මේ අය නිතර ධර්මී හැසිරේවි. අන්නේ ධර්මය දියුණු කරන සීලාදී ගුණධර්ම රැස් කරන මේ මනුස්ස වර්ගයාව තස්මාහිනේ රක්ක තප්පමත්තා. අප්‍රමාදිය මේ මනුස්ස වර්ගයා ආරක්ෂා කරගන්න වැඩම කරන්න කියලා එදා බුදුරජාණන් වහන්සේ පළවෙනි ගාථා දෙකෙන් කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට ආරාධනාවක් කරා. පිංගතුනි මේ රතන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථා දෙක දේශනා කරලා අවසන් වෙනකොට අහස් කුස මේ සක්වලේ දෙවියන් පමණක් නොවේ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම දෙවියන් බ්‍රහ්මයන් අහසේ පිරිලා ඉතිරිලා ගියා. මේ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ තුනුරුවන්ගේ ගුණ ඇතුළත් රතන සූත්‍ර දේශනාවේ සත්‍යක්‍රියා කරන්න පටන් ගත්තා. මේ රතන සූත්‍රය අර්ථ එකින් එක ඔබ හොඳට මතක තියාගත්තොත් ඔබට මේ ධර්මයෙන් භාවනාවක් හැටියටත් තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් හැටියටත් ආරක්ෂාවක් හැටියටත් මේ රතන සූත්‍ර දේශනා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.